වර්ෂ 1931 ඉඳලා 1947 දක්වා පැවති ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයෙන් පසුව සෝල්බරි ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වුණා. 1972 ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දක්වාම මේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වුණා. දැන් අපි බලමු සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ තිබුණු ලක්ෂණ මොනවද කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යුහය තුල කේන්ද්‍රස්ථානයේ බවට පත්වුණේ පාර්ලිමේන්තුව. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයක් තිබුණා. පාර්ලිමේන්තුව නීතිමය වශයෙන් උත්තරීතරම ආයතනයක් වෙනවා. ආණ්ඩුව පාර්ලිමේන්තුව මගින් තමයි පාලනය වෙන්නේ. මේ අනුව අපිට පෙනී යනවා පාර්ලිමේන්තුව තමයි ඉහළින්ම පවතින ආයතනය කියලා. ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තමයි සමන්විත වන්නේ. ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකීමට බැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ අධිකාරී බලයට අභියෝග කළ නොහැකි ලෙස අධිකරණයේ භූමිකාව සීමා සහිත කරලා තිබුණා. මීට අමතරව කේවල මන්ත්‍රී ඡන්ද කොට්ටාස ක්‍රමය මත පදනම් වෙලා ද්විපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථාදායකය. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රම සම්ප්‍රදායන් අනුව යමින් සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ යටතේ පිහිටුවන ලද ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව නමින් තමයි හඳුන්වන්නේ. ඒ බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතියට බෙහෙවින් සමාන වුණා. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය අපිට මෙසේ දක්වන්න පුළුවන්. ඒ අනුව අග්‍රාණ්ඩුකාරවරයා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයයි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන ආයතනය වුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යය වුණු අතර ඒ ක්‍රියාවට නංවනු ලබන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මගින්. පාර්ලිමේන්තුව මණ්ඩල දෙකකින් සමන්විත වුණත් පාර්ලිමේන්තුව නමින් පැහැදිලිව අදහස් කළේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි. අගමැතිය ඇතුළු ඇමති මණ්ඩලය පත් කරනු ලැබුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මගින්. සෝල්බරි ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ කාලය තුල නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව එකම ආකාරයකින් පැවතුනේ නැහැ. 47ත් 59ක් දක්වා කාලය තුල සමාජිකයන් 101 දෙනෙක්ද 1960න් පසු සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාත්මක වුණු ඉතිරි කාලය තුල සමාජිකයන් 157 දෙනෙකුගෙන් සමන්විත වුණා. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය දෙවන හෙවත් ඉහළ උත්තර මන්ත්‍රී මණ්ඩලය ලෙස හඳුන්වනවා. ඒ අනුව මේ සමාජිකයන් 30 දෙනෙක් ඉන්නවා. 15ක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඒ පක්ෂ ගනු ලැබූ ආසන සංඛ්‍යාව අනුව ඉතිරි 15 අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැතිගේ උපදෙස් මත සුළු ජාතීන්ට අනුව නාමකරණයනොත් පත් කළා. ව්‍යවස්ථාදායකයේ සතු බලතල. 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථාදායකයේ සතු නීති සම්පාදනය කිරීමේ බලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මුදල් පනත සහ අනෙකුත් ඕනෑම පනතක් සකස් කරන්න, සම්මත කරන්න, සංශෝධනය සහ ප්‍රමාද කිරීමටත් ප්‍රතික්ෂේප කිරීමටත් හැකියාව ලැබුණා. නමුත් සෙනෙට් මණ්ඩලයට මුදල් පනත් සකස් කළ නොහැකි වුණා. අනෙකුත් පනත් සකස් කිරීමේ හැකියාව ලැබුණා. සෙනෙට් මණ්ඩලයට මුදල් පනත් සකස් කරන්න බැරි වුණාට ඔවුන්ට පුළුවන් වුණා අනෙකුත් ඕනෑම පනතක් සම්මත කිරීමට සහ සංශෝධනය කිරීමට. ඒ අනුව මුදල් පනත් මාසයකිනුත් අනෙකුත් පනත් මාස 6ක් දක්වා ප්‍රමාද කිරීමේ බලය ඔවුන්ට තිබුණා. නමුත් කිසිදු පනතක් ප්‍රතික්ෂේප කිරීමේ බලය සෙනෙට් මණ්ඩලයට තිබුණේ නැහැ. ඒ අනුව අපිට පෙනී යන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නීති සම්පාදනය මගින් ඉහළ තත්ත්වයක සිටි බවයි. විධායකය පාලනය කිරීමේ බලය. සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ ද්විත්ව විධායකයක් දක්නට ලැබුණා. මෙහිදී සත්‍ය විධායකය වන්නේ අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලය. අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයන් බලය ලබාගෙන විධායකය සකස් වන නිසා විධායකය පෙරලා ව්‍යවස්ථාදායකයට සාමූහිකව වගකීමට බැඳී සිටිය යුතුය. එසේ නොවන්නේ නම් පනත් පරාජය කිරීමට, අයවැය පරාජය කිරීමට, රාජාසන කතාව පැරදවීමට, විශ්වාස භංග යෝජනා සම්මත කරලා සහ විවේචන එල්ල කිරීම මගින් පාලනය කරන්න පුළුවන් වුණා. මෙහිදී සත්‍ය විධායකයට නියෝජිත මණ්ඩලයෙන් වැඩි පිරිසක් පත්වීම මගින් වැඩි බලයක් හිමි වුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටයි. අධිකරණ බලතල.
ව්‍යවස්ථාදායකයට හිමි වූ අධිකරණ බලතල පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේදී අධිකරණ ඇමති ධූරය ඒ වගේම උප ඇමති ධූර දෙකක් සෙනෙට් මණ්ඩලයට ලබා දිය යුතු අතර මෙමගින් අධිකරණ බලතල සෙනෙට් මණ්ඩලය සතු වූ බව පෙනේ. මේ අනුව සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නීති පැනවීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයට පරම ව්‍යවස්ථාදායක බලයක් හිමි නොවුණු බව අපිට කතා කරන්න පුළුවන්. මේ කෙරෙහි සීමාවන් තිබුණා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 දෙවන වගන්තිය මේ වගන්තිය සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමේ බලය පාර්ලිමේන්තුව සතු වුණේ නැහැ. ඒ වගේම ව්‍යවස්ථාදායකයේ පනවන නීතිවල ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කිරීමට අධිකරණයට තිබුණු බලය. ඒ කියන්නේ යම් පනතක් ව්‍යවස්ථාවට අනුකූල නොවේ නම් ඒ නීති බල රහිත කිරීමේ බලය අප්‍රකාශිතව ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණා. ඒ වගේම තමයි සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථා සම්පාදන බලතල 1947 ලංකා ස්වාධීනතා පනත අනුව තීරණය වුණා. ඒ පනතට අනුව ලංකාවේ ඉල්ලීම සහ කැමැත්ත අනුව ලංකාව වෙනුවෙන් නීති පැනවීමේ බලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතු වුණා. සෝල්බරි ආණ්ඩුක්‍රමයේ විධායකය. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ විධායකයේ කොටස් දෙකයි. එනම් නාමික විධායකය සහ සත්‍ය විධායකය. පැවති පාලන ආයතන අතරින් ප්‍රධානතම පාලන ආයතනය තමයි විධායකය. නාමික විධායකයේ ප්‍රධානියා අග්‍රාණ්ඩුකාරවරයා. සත්‍ය විධායකයේ කැබිනට් විධායකයක් වුණු අතර රටේ ප්‍රධාන පාලන සංස්ථාව වුණේ කැබිනට් මණ්ඩලය. කැබිනට් මණ්ඩලයේ නායකයා අගමැතිවරයා වුණු අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා අගමැති ලෙස පත් කළ යුතුයයි ව්‍යවස්ථාවේ සඳහන් වුණා. නමුත් කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුල ලබාගත නොහැකි අවස්ථාවලදී අගමැතිවරයා පත් කිරීම අග්‍රාණ්ඩුකාරවරයාගේ අභිමතය අනුව පත් කිරීමේ බලය ව්‍යවස්ථාවෙන් අග්‍රාණ්ඩුකාරවරයාට හිමි කර දීලා තිබුණා. අග්‍රාණ්ඩුකාරවරයා 1947 සෝල්බරි ආණ්ඩුක්‍රමය පාර්ලිමේන්තු කැබිනට් ආකෘතිය මුල් කරගත් ඩොමීනියන් ආණ්ඩුක්‍රමයක්. මේ ඇති විශේෂම ලක්ෂණය තමයි ද්විත්ව විධායකය. ඒ කියන්නේ නාමික විධායකය සහ සත්‍ය විධායකය. මෙහි නාමික විධායකය අග්‍රාණ්ඩුකාරවරයෙක් වන අතර මෙහි මේ අලුත් නවාංගයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ 4 වන සහ 5 වන වගන්ති තුල අග්‍රාණ්ඩුකාරවරයාගේ විධිවිධාන දක්වලා තියෙනවා. ඒ අනුව සර් හෙන්රි මේසන් මුව සෝල්බරි සාමි ඔලිවර් ගුණතිලක සහ විලියම් ගොපල්ලව කියන අග්‍රාණ්ඩුකාරවරු ගණනාවක් අපේ රටේදී පත් වුණා. අග්‍රාණ්ඩුකාරවරයාට රාජ්‍ය නායකයා ලෙස හිමි බලතල. නිල මුද්‍රාව පරිහරණය හා ළඟ තබා ගන්න පුළුවන්. ඒ වගේම වීරවරයන්ට පදක්කම් පිරිනැමීම, විදේශ දූතයන් පිළිගැනීම, විශේෂ උත්සවවල මුලසුන දැරීම, රාජතාන්ත්‍රික නිලධාරීන් පිළිගැනීම, රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම ආදී රාජ්‍ය නායකයා ලෙස ඔහුට හිමි වෙලා තිබුණු බලතල මේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යවස්ථාදායක බලතල. පාර්ලිමේන්තුව කැඳවීම, කල් තැබීම සහ විසිරුවා හැරීමේ බලය. පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පවත්වන්නේ මුලසුන හොබවලා මුලසුන කතාව කරන්නේ අග්‍රාණ්ඩුකාරවරයා විසින්. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ සම්මත වන පනත් කෙටුම්පතකට අවසන් අනුමැතිය ලබා දීමේ බලයක් අග්‍රාණ්ඩුකාරවරයා සතු වනවා. මීට අමතරව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සමාජිකයන් 6ක් පත් කිරීම, සෙනෙට් මණ්ඩලයේ සමාජිකයන් 15ක් පත් කිරීමත් අග්‍රාණ්ඩුකාරවරයාගේ ව්‍යවස්ථාදායක බලතල වනවා. අග්‍රාණ්ඩුකාරවරයා සතු විධායක බලතල. අගමැති පත් කිරීම. මෙහිදී ව්‍යවස්ථාදායකයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වසර 5කට වරක් පවත්වන නාමකරණයෙන් මැතිවරණයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබා ගන්නා පක්ෂයේ නායකයා අගමැති ලෙස තේරීපත් වෙනවා. මීට අමතරව කැබිනට් මණ්ඩලය පත් කරන්නේ ඒ වගේම කැබිනට් මණ්ඩලයට අවශ්‍ය විෂයන් පත් කිරීමත් විධායක බලතලවල තියෙනවා. ඊට අමතරව යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීම, සන්නද්ධ සේවාවන්ට අණදීම සහ අණදෙන නිලධාරීන් පත් කිරීම, තානාපතිවරුන්, මහා කොමසාරිස්වරුන්, විදේශ දූතයන්, රාජ්‍ය නිලධාරීන් සහ හමුදා ප්‍රධානීන් පත් කරන්නේ අග්‍රාණ්ඩුකාරවරයා විසින්.
මීට අමතරව රාජ්‍ය සේවා කොමිසමත් මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කිරීමේ කොමිසම පත් කරන්නේ අග්‍රාණ්ඩුකාරවරයා. අග්‍රාණ්ඩුකාරවරයා සතු අධිකරණ බලතල. අග්‍රවිනිශ්චයකාර සාමිවරයා පත් කිරීම, නීතිපතිවරයා පත් කිරීම, මීට අමතරව අධිකරණයේ ඉහළ විනිසුරුවන් පත් කිරීමත්, අධිකරණ සේවා කොමිසම් සභාව පත් කිරීමත්, වරදකරුවන්ට සමාව දීම යන මේ බලතල අග්‍රාණ්ඩුකාරවරයා විසින් දරන අධිකරණ බලතල අතර වෙනවා. මේ විදිහට හඳුනා ගන්න අග්‍රාණ්ඩුකාරවරයා ප්‍රායෝගික බැලුවොත් අපි මේ ධූරය ඊටමත් වරප්‍රසාද හිමි ධූරයක්. අග්‍රාණ්ඩුකාරවරයාට එරෙහිව නඩු පවරන්න බෑ. ඒ වගේම තමයි අග්‍රාණ්ඩුකාරවරයාගේ වැටුප් ඒකාබද්ධ ස්වාධීන අරමුදලකින් ගෙවන අතර සේවා කාලය තුල ඒවා අඩු කිරීමටත් හැකියාවක් නැහැ. නමුත් ඒ වගේම තමයි ප්‍රායෝගිකත්වයේ තුල දැන් න්‍යායාත්මකව නාමික විධායකයෙ ලෙස සිටියත් ප්‍රායෝගිකව බැලීමේදී අග්‍රාණ්ඩුකාරවරයා ස්වාධීනව ක්‍රියා නොවන බව අපිට පේනවා. ඒ වගේම ඒකට හොඳම උදාහරණය තමයි සර් හෙන්රි මංක් මේසන් මෝර්ගේ කාලය තුල ආණ්ඩුවක් පිහිටුවීමට කිසිවෙක් ප්‍රමාණාත්මකව ආසන සංඛ්‍යාවක් ලබා නොගත් නිසා ඩී.එස්. සේනානායක අගමැති ධූරයට පත් කිරීම මෙන්න මේ කාලයේදී සිද්ධ වුණා. ඒ වගේම තමයි සෝල්බරි සාමිගේ කාලය තුල ඩී.එස්. සේනානායක මිය ගිය නිසා අභිමතය පරිදි ඩඩ්ලි සේනානායක පත් කළා. ඒ වගේම ඔලිවර් ගුණතිලක කාලය තුල 1950 කාලයේදී සිංහල දමිළ ගැටලුව ඇති වූ අතර එය අමානුෂික ලෙස මර්ධනය කිරීමට පියවර ගත්තා. සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ විධායකයේ ඊළඟ අපි කතා කරන්නේ සත්‍ය විධායකය ගැන. අගමැති ධූරය. 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ මූලික කරගෙන වෙස්මිනිස්ටර් ආකෘතියට අනුව ස්වීසීසී ලක්ෂණය තමයි ද්විත්ව විධායකය. ඒ කියන්නේ නාමික විධායකය සහ සත්‍ය විධායකය. මේ සත්‍ය විධායකය අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලය. ඒ අනුව මේ දේශපාලන විධායකය ලෙසත් අපි හඳුන්වනවා. මේ අනුව ව්‍යවස්ථාදායකයෙ හෙවත් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වසර 5කට වරක් පවත්වන මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් ලබන පක්ෂයේ නායකයා අගමැතිවරයා ලෙස අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරනවා. අගමැති විසින් කැබිනට් මණ්ඩලයක් සකස් කර ගන්නවා. මෙහි වැඩි පිරිසක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන්ද අඩු පිරිසක් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයෙන්ද පත් කර ගන්නවා. මීට අමතරව අගමැති ධූරයේ හිස් විය හැකි අවස්ථා විදිහට මිය යාම, ඉල්ලා අස්වීම සහ විශ්වාසභංග යෝජනා සම්මතය අපිට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඩී.එස්. සේනානායක මහතා මිය ගිය පසු ඩඩ්ලි සේනානායක අගමැති ධූරයට පත්වීමෙන් ඔන්න අගමැති ධූරය හිස් වෙලා නැවත එය පත් වූ අවස්ථාවක් ලෙස අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අගමැතිවරයා සතු ව්‍යවස්ථාදායක බලතල. පාර්ලිමේන්තුව කැඳවීම, කල් තැබීම සහ විසිරුවා හැරීමට උපදෙස් දීම. පාර්ලිමේන්තුවේ රාජාසන කතාව සකස් කර දීම. පාර්ලිමේන්තුවේ සම්මත පනත් කෙටුම්පතකට අවසන් අනුමැතිය ලබා ගැනීම. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සමාජිකයන් 6ක් පත් කිරීමට අග්‍රාණ්ඩුකාරවරයාට උපදෙස් දීම. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සමාජිකයන් 15ක් පත් කිරීමට උපදෙස් දීම යන ව්‍යවස්ථාදායක බලතල අගමැතිවරයා විසින් භුක්ති විඳිනවා. අගමැතිවරයා සතු විධායක බලතල. කැබිනට් මණ්ඩලය පත් කිරීමට උපදෙස් දීම. මේ අනුව ප්‍රකාශ කරන්න ඕනේ අග්‍රාණ්ඩුකාරවරයා විසින් දරන විධායක බලතල සියලුම දේවල් වලට අගමැතිවරයා විසින් උපදෙස් ලබා දීමේ විධායක බලය ලබාගෙන තියෙනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය පත් කිරීමට උපදෙස් දෙනවා. යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමට උපදෙස් ලබා දෙනවා. සන්නද්ධ සේවාවන්හි අනුදින නිලධාරීන් නම් කරනවා. මේට අමතරව තානාපතිවරුන්, මහා කොමසාරිස්වරුන්, විදේශ දූතයන්, රාජ්‍ය නිලධාරීන් වගේම හමුදා ප්‍රධානීන් අග්‍රාණ්ඩුකාරවරයාට පත් කිරීමට නම් කරලා දෙන්නේ අගමැතිවරයා විසින්. රාජ්‍ය සේවා කොමිසම් සභාවන් නම් කරනවා. ඒ වගේම තමයි මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කිරීමේ කොමිසම් සභාවත් සමාජිකයන් නම් කරන්නේ අගමැතිවරයා විසින්. අගමැතිවරයා සතු අධිකරණ බලතල. අග්‍රවිනිශ්චයකාර සාමිවරයා නම් කිරීම, නීතිපතිවරයා නම් කිරීම, අනෙකුත් ඉහළ විනිසුරුවන් නම් කිරීම, අධිකරණ සේවා කොමිසමේ සමාජිකයන් නම් කිරීම සිදු කරනු ලබන්නේ අගමැතිවරයා විසින්. අගමැතිවරයා විසින් නම් කරලා දෙන සමාජිකයන්
පත් කරන්නේ අග්‍ර විනිශ්චයකාරවරයා විසින්. මේ අනුව බලන විට අගමැති තනතුර සාමාන්‍යයෙන් සත්‍ය විධායකයෙක් වන නිසා අගමැති යනු ප්‍රායෝගිකව ආණ්ඩුවේ නායකයා හා නාමික විධායකයේ උපදේශකයා වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි අවධානය යොමු කරන්නේ සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ සුළු ජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යොදා ඇති විධිවිධාන මොනවද කියලා. ඒ අනුව 29 දෙවන වගන්තිය බහුමන්ත්‍රී ආසන ක්‍රමය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නාමකරණයෙන් මන්ත්‍රීවරු 6 දෙනෙකු පත් කිරීම, සෙනෙට් මණ්ඩලයේ පිහිටුවීම, රාජ්‍ය සේවා සහ අධිකරණ සේවා කොමිසම පිහිටුවීම අපිට කතා කරන්න පුළුවන්. ඒ අනුව 29 දෙවන වගන්තිය වෙස්සාදායක දිවයිනේ මනා පාලනයකට අවශ්‍ය ඕනෑම නීතියක් සම්පාදනයට හැකි වුණු අතර 29 දෙවන වගන්තිය තුල සඳහන් වුණු කරුණු කීපයක් ඔන්න අපි අවධානය යොමු කරනවා. ඒ අනුව යම් ආගමක් හෝ ජාතියක නිදහස සීමා නොකළ යුතුය. යම් ආගමක් හෝ ජාතියකට නොමැති තවත් ආගමකට හෝ ජාතියකට යම් ආගමක් හෝ ජාතියක් තවත් ආගමක් හෝ ජාතියකට යටත් නොකළ යුතුය. තුන්වෙන්න තමයි යම් ආගමකට හෝ ජාතියකට නොමැති වරප්‍රසාද තවත් ආගමකට හෝ ජාතියකට ලබා නොදිය යුතුය. හතරවැන්න තමයි යම් ආගමක හෝ ජාතියක එකඟතාවයකින් තොරව සංස්ථාපන මණ්ඩලය වෙනස් නොකළ යුතුය. නමුත් මේ විදිහට සඳහන් වුණත් ප්‍රායෝගික තලය තුළ 29 දෙවන වගන්තියේ සුළු ජන අයිතීන් ආරක්ෂා වුණු බවක් පේන්නේ නැහැ. උදාහරණ වශයෙන් 1947 ඉන්දියානු සම්භවයක් සහිත පිරිසක් ඡන්ද බලය අහෝසි කිරීම මේ සඳහා ගෙනා නඩු තීන්දුව කිහිපයක් තියෙනවා. ඒ අනුව කොඩැක්කන් පිල්ලේට එරෙහිව මුදන් නායකම් නඩුව උදාහරණයක් විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සුළු ජාතීන්ට නියෝජනයක් ලබා දීමේ අරමුණ ඇතිව බහුමන්ත්‍රී ආසන ක්‍රමය ඇති කරා. සෝල්බරි කොමිසමේ අවධානයට යොමු වුණු මේ මගින් කොමිසම බලාපොරොත්තු වූයේ ඇතැම් ප්‍රදේශවල ප්‍රධාන ජනවර්ගය සමග මිශ්‍රව සිටින සුළු ජාතීන්ට නියෝජනයක් සැපයීම. ඒ අනුව 1946 ප්‍රථම සීමා නිර්ණය කොමිසම මගින් බදුල්ල, බලංගොඩ, කඩුගන්නාව, අම්බලන්ගොඩ සහ බලපිටිය වගේම මැද කොළඹ යන ආසන බහුමන්ත්‍රී ඡන්ද කොට්ටාශ වශයෙන් පිහිටුවා. නමුත් මෙම ක්‍රමය මගින් සෝල්බරි කොමිසම අපේක්ෂා කළ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වුණේ නැහැ. ඊට හේතුව නියෝජිතයන් පත් කරගන්නා ආකාරයට තමන්ගේ නියෝජිතයන් පත් කරගන්නා ආකාරයට සුළු ජාතීන් සෑම විටම ක්‍රියා කළේ නැහැ. මීට අමතරව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නාමකරණයෙන් මන්ත්‍රීවරුන් 6 දෙනෙක් පත් කරා. මෙම විධිවිධාන විශේෂයෙන් අපේක්ෂා කළ යුරෝපීය බර්ග සහ මුස්ලිම් ජන කොටස් වෙනුවෙන් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පත් කිරීම. ව්‍යවස්ථාවේ 4.2 වගන්තියට අනුව අග්‍රාණ්ඩුකාරවරයා විසින් මෙම මන්ත්‍රීවරුන් පත් කළ යුතු වුණේ අගමැතිවරයාගේ උපදෙස් වලට අනුව. එබැවින් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පත් කළ මන්ත්‍රීවරුන්ගෙන් සැබෑ ලෙසින්ම ආරක්ෂා වුණේ නැහැ. සෙනෙට් මණ්ඩලයේ පිහිටුවීම. සුළු ජන කොටස් සඳහා යම් ආකාරයක රැකවරණයක් සැලසීමේ තවත් විධික්‍රමයක් තමයි සෙනෙට් මණ්ඩලයේ පිහිටුවීම. සෙනෙට් මණ්ඩලයේ සමාජිකයන්ගෙන් අඩක් අග්‍රාණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදි පත් කිරීමේ විධිවිධාන සලස්සලා තිබුණා. සුළු ජන කොටස්වල සමාජිකයන්ට ඔවුන් නියෝජනය කරන සුළු ජන කොටස්වල අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කිරීමට ඉඩ සැලසීම තමයි මෙමගින් අපේක්ෂා කරේ. අගමැතිවරයා සුළු ජාතික සෙනෙට් සභිකයන් පත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් සුළු ජන පදනම් සැලකිල්ලට ගත්තත් ඒ සමගම අගමැතිවරයා දේශපාලන පක්ෂ කෙරෙහි ඇති දේශපාලන පදනම විශේෂයෙන් සැලකිල්ලට ගත් බවක් පේනවා. මේ ප්‍රතිඵලය වුණේ අගමැතිවරයා විසින් පත් කරන ලද සුළු ජන කොටස්වල සෙනෙට් සභිකයන් අගමැතිවරයා නියෝජනය කළ දේශපාලන පක්ෂවලට ලැබි පිරිසක් වීම. මේ තත්ත්වය නිසා ලංකාවේ සෙනෙට් මණ්ඩලය සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රමාණවත් යාන්ත්‍රණයක් ලෙස සැලකිය නොහැකි බව තමයි කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රායෝගික තලය තුළ සුළු ජාතිකයන් තමා පත් කළ දේශපාලන විධායකය වෙනුවෙන් පෙනී සිටියා මිස තම ජනවර්ගය වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. උදාහරණ විදිහට 1947 පුරවැසි පනතත් 1956 රාජ්‍ය භාෂා පනත ආදිය මගින් සෙනෙට් මණ්ඩලයේ සමාජිකයන් තම ජනවර්ගය වෙනුවෙන් පෙනී නොසිටි බව උදාහරණ විදිහට අපිට කතා කරන්න පුළුවන්. රාජ්‍ය සේවා කොමිසම සහ අධිකරණ සේවා කොමිසම පත් කිරීම.
මේ මගින් රාජ්‍ය සේවල් සහ අධිකරණ සේවා කොමිසම ඇති කළත් සුළු ජන අයිතීන් ආරක්ෂා කිරීමට නමුත් ප්‍රායෝගිකත්වයේ තුල මෙම කොමිසම් සභා තුළින් සුළු ජන අයිතීන් ආරක්ෂා නොවුණු බව තමයි ඉතිහාසයේදී කතා කරනු ලබන්නේ. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ අග්‍ර විනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිශ්චයකාරවරුන් වගේම අපරාධ විනිශ්චයකාරවරුන් පත් කළේ අගමැතිවරයාගේ උපදෙස් මත අග්‍රාණ්ඩුකාරවරයා විසින්. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකුට වයස අවුරුදු 62 වන තෙක් සේවය කරන්න පුළුවන්. වසරකින් මේ සේවය දීර්ඝ කිරීමට අගමැතිට බලය තිබුණා. ඉවත් කිරීමේ බලය තිබුණේ සෙනෙට් මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඉල්ලීමක් මත අග්‍රාණ්ඩුකාරවරයා වෙතයි. ඒ අනුව ඔවුන්ගේ දූර කාලයේ සහ ස්වාධීනත්වය ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තිබුණා. දැන් අපි බලමු සෝල්බරි ආණ්ඩු ක්‍රමයට එල්ලුණු විවේචන මොනවද කියලා. සෝල්බරි ව්‍යවස්ථාව විසින් ලංකාවේ යටත් විජිත පාලනය අවසන් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයකට පදනම දමන ලද නමුත් ඒ විවිධ අංශවල විවේචනයට ලක් වුණා. මේ විවේචන අතර කේන්ද්‍රීය විවේචනය වුණේ සෝල්බරි ව්‍යවස්ථාව ලංකාවට පූර්ණ ස්වාධීනත්වයක් ප්‍රදානය කළේ නැති බව. මේ මගින් ප්‍රදානය කළේ ඩොමීනියන් තත්ත්වයක් කියන බව. ඒ නිසාම ලංකාවේ නිත්‍ය බලය තවදුරටත් බ්‍රිතාන්‍ය පාලකයින් අත පවත්වා ගැනීමට හැකි වූ බව එමගින් අපේ රටේ ආර්ථික, දේශපාලන, සමාජ සහ ආගමික යන මේ ව්‍යුහයන්ට සහ ක්‍රියාවලියට බලපෑම් කිරීමට ඔවුන්ට හැකියාව තිබුණු බවට විවේචන එල්ල වෙනවා. ඒ වගේම තමයි උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයන් නිදහස ප්‍රදානය කිරීමේදී රාජ්‍ය සේවය, ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ ගිවිසුම් 3ක් අත්සන් කරලා ඒ මගින් ඒ අදාළ ශේෂ්ත්‍රයන්හි නීති සම්පාදනය පිළිබඳ පූර්ණ බලයක් ලංකාවේ පාර්ලිමේන්තුවට හිමි නොවුණා. කියන්නේ ලැබුණේ නැහැ. ඒ වගේම බ්‍රිතාන්‍ය කිරීටය ලංකාවේ රාජ්‍ය නායකත්වයේ ලෙස දිගටම පැවතීමත් මහත් විවේචනයට ලක් වුණා. මීට අමතරව වාමාංශික පක්ෂවල අදහස වුණේ ලංකාවට පූර්ණ නිදහසක් ලබා නොදුන්නේ යටත් විජිත ක්‍රමය තව දුරටත් පවත්වාගෙන යාම අරමුණු කරගෙන කියලා. ඒ නිසා වාමාංශික ව්‍යාපාරවලිනුත් විරෝධය පළ වුණා. ඒ වගේම තමයි දෙමළ ජනතාවට සමාන නියෝජනයක් ලබා නොදීම නිසා දෙමළ සමාජයෙන්ද ව්‍යවස්ථාවට විවේචන එල්ල වුණා. කෙසේ වෙතත් මෙන්න මේ විදිහට තමයි දුවේ පුතේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය 1947 අපේ රටට ලැබිලා ක්‍රියාත්මක වෙන්නේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව වනතේ ක්‍රියාත්මක වුණු ආණ්ඩු ක්‍රමය මේ විදිහට අපට ඩොමීනියන් තත්වයක් ලබා දීම පෙරදරි කරගෙන ඔවුන්ගේ යටි අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දැරූ බවට තමයි විවිධ මත පළ වෙලා මේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය ගැන අදහස් දක්වලා තියෙන්නේ.